සුබ දවසක් හැම දෙනාටම. අදත් ඔන්න අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙයි කියලා හිතනවා අපේ මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙන සහ ඒ ගැන ඉගෙන ගන්න උනන්දුවෙන් ඉන්න අයට. මොකද අද අපි ඇවිල්ලා ඉන්නේ දඹුල්ල ප්‍රදේශයේ මත්ස්‍ය බීජ නිෂ්පාදන එකකයක් බලන්න සහ ඒ ගැන කතා කරන්න. ඉතින් අද අපි ඉන්නේ දඹුල්ලේ රත්නායක මත්ස්‍ය නිෂ්පාදන ගොවිපලේ. ඉතින් මම කලින් මගේ channel එකේ වීඩියෝ කීපයකම කතා කරා මේ මත්ස්‍ය නිෂ්පාදනය කොහොමද කරන්නේ, ඒ වගේම පොකුණු හදා ගන්න විදිය වගේ තොරතුරු ගොඩාක්. ඉතින් ඒ වගේ හරියට මත්ස්‍ය පොකුණු හදලා මත්ස්‍ය නිෂ්පාදනය එහෙම නැත්නම් මිරිදිය මත්ස්‍ය පැටව නිෂ්පාදනය කරන ගොවිපලකට තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. ඔයාලට දැන් මේ පේන්නේ මෙතන පොකුණු පද්ධතිය වටාම ආවරණ දැලක් ගහලා තියෙනවා. මේ වගේ මේ බ්ලූ net එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ වගේ කුඩා සිදුරු තියෙන මේ net එක මේ ඉඩම වටේම නැත්තම් මේ පොකුණු වටේටම ආවරණය කරලා පොළවට යටින් යට කරලා තියෙනවා. ඉතින් මෙහෙම කරන්නේ පිටින් එන සත්තු ඇතුළට එන එක වළක්වා ගන්න. මොකද අපි මේ මත්ස්‍ය පැටවුන් ආහාරයට ගන්න විවිධ සත්තු පිට ඉඳලා එනවා. කබර ගොයි, එතකොට තව වෙනත් සර්පයෝ වර්ග ඒ වගේ සත්තු ඇතුළට එනවා. ඉතින් ඒක වළක්වා ගන්න තමයි මේ වටේට බ්ලූ net එකක් ගහලා කවර් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මත්ස්‍ය නිෂ්පාදන පොකුණු එකකයක් කරනවා නම් මේ වගේ වටේට net එකක් ගහලා ආවරණය කරගන්න. මොකද ඒකෙන් ඔයාලගේ මත්ස්‍ය පැටවුන්ගේ ආරක්ෂාව සලසා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ බලන්න පුළුවන් අර මම කලින් කතා කරා වගේ මේ විදිහේ මඩ පොකුණු තමයි මේ මත්ස්‍ය නිෂ්පාදන ගොවිපලයේ හදලා තියෙන්නේ. මොකද අපිට සාමාන්‍යයෙන් පුද්ගලික ගොවිපලක් කරනකොට අපිට ඒවා කොන්ක්‍රීට් කරලා කරන්න ලොකු වියදමක් යනවා. ඒකත් එක්ක මඩ පොකුණු විදිහට ඔයාලා මේ දකින විදිහට මඩ පොකුණු හදාගෙන අපිට කරන්න පුළුවන්. ඉතින් මඩ පොකුණු හදනකොටත් මේ ඍජුකෝණාශ්‍රාකාර විදිහට තමයි අපි පොකුණු හදාගන්නේ. ඒ හදාගන්න විදිහත් අපි මම කරපු කලින් වීඩියෝ වල විස්තර තියෙන ඒවා බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම මම කලින් වීඩියෝ වල ඔයගොල්ලන්ට කිව්වා බර්ඩ් net පාවිච්චි කරන්න කියලා. මොකද පොකුණට උඩින් බර්ඩ් net එකක් ගහුවාම අපිට කුරුල්ලන්ගෙන් මාළු පැටවුන්ට වෙන හානිය අවම කරගන්න පුළුවන්. ඇත්තරම මේ මත්ස්‍ය ගොවිපලේ නම් සම්පූර්ණම net වලින් ආවරණය කරලා නැහැ. මොකද ලොකු වියදමක් යන හින්දා සමහර ඒවා මේ මහත්මයා බර්ඩ් netස් දාලා තියෙනවා. ඒට අමතරව අර අපි සාමාන්‍යයෙන් වගාවල් වලදී සාමාන්‍ය භෝග වගාවේදී පාවිච්චි කරන කළු පාට net එකේ ඒ වගේ එකක් උඩින් ආවරණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මම කලින් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා මේ පොකුණු වලට අපිට බර්ඩ් net පාවිච්චි කරන්න බැරි නම් ඉවත දාපු මාළු දැල් ඒ වර්ගන අපිට සික්සැක් හැඩයට පොකුණේ එහා මෙහා අදින්න පුළුවන්. ඒකිනුත් සාමාන්‍යයෙන් පොකුණ ඇතුළට දියකාවෝ කොක්කු වගේ විශේෂයෙන් දියකාවෝ ඇවිල්ලා එහා මෙහා යන එක අපිට පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන්. ඉතින් අද මේ මම යන අවස්ථාවෙත් මත්ස්‍ය පොකුණක අස්වැන්න නෙලීම සිද්ධ කරනවා. ඉතින් මේ පොකුණේ විශාල පොකුණක් ඒකේ තිලාපි මත්ස්‍ය පැටවුන් තමයි තැම්පත් කරලා තිබ්බේ. ඒකේ අස්වැනු නෙලීම තමයි මේ සිදු කරන්නේ. එතකොට එතන පොකුණේ නම් බර්ඩ් net එකක් ගහලා තියෙනවා. ඔයාලට මේ පේනවා. ඉතින් ඒ වගේ අපිට තියෙන හැකියාව සහ අපිට ඒකට දරන්න පුළුවන් වියදමත් එක්ක මේ වගේ බර්ඩ් net එකක් ගහ ගන්නවා නම් ගොඩාක් හොඳයි. ඉතින් මත්ස්‍ය නිෂ්පාදනය පැටවු නිෂ්පාදනය ගත්තොත් අපිට ඇසිඩ්තෝ ගෙනල්ලා ඇඟිල්ලෝ විදිහට නිෂ්පාදනය කරලා වැව් වලට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොවි සංවිධාන වලින් එහෙම නැත්නම් වැවේ තියෙන දීවර සමිති වලින් මිලදී ගන්නවා මේ පැටව. ඊට අමතරව මහවැලි අධිකාරියේ යටතේ තියෙන වැව් වලටත් පැටවු ලබා දෙන්න පුළුවන්. මහවැලි අධිකාරියේ වෙනම ප්‍රොජෙක්ට්ස් යනවා. ඒවට තොරතුරු අපි හොයාගෙන අපිට ඒ සම්බන්ධතාවය ඇති කරගෙන ඒගොල්ලොන්ටත් අපිට මත්ස්‍ය ඇඟිල්ලන් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් ඕගොල්ලෝ අවධානයෙන් ඉන්න. ඔයාලා මත්ස්‍ය නිෂ්පාදන ව්‍යාපාරයක් කරනවා නම් ඒ වගේම අපිට තවත් පුද්ගලික පොකුණු කරන අය ඉන්නවා. ඒ කියන්නේ ආහාර සඳහා මත්ස්‍ය වගා කරන කෙනෙක් ඇඟිල්ල අරන් ගිහිල්ලා මාස
කීපයක් ලොකු කරලා වෙළඳ පොළට නිකුත් කරන ව්‍යාපාරිකයෝ ඉන්න ඒගොල්ලොන්ටත් අපට පැටව් අලෙවි කරන්න පුළුවන්. ඒ පුද්ගලික පොකුණු හිමියන්ට අපි වර්ධනය සඳහා දෙනවා නම් පැටව් විශේෂයෙන්ම පිරිමි තිලාපියා එහෙම නැත්නම් ඕල් මේල් තමයි අපි නිෂ්පාදනය කරන්න ඕන. වැව් වලට දාන්නේ ගොඩක් දුරට සාමාන්‍ය තිලාපියා පැටව්. ඉතින් ඔයගොල්ලෝ මේ දකින්නේ අද මේ අස්වනු නෙලන අවස්ථාවක් මේ වගේ විශාල net එකක් ගහලා මේකට කීප දෙනෙක් ඕන දෙපැත්තෙන් ඇදලා මාළු ටික මේ විදිහට පොකුණ ආසන්නයට එකතු කරගන්න. ඊට පස්සේ මේ අල්ලගත්ත මාළු ටික අපි සයිස් කරගන්න. එහෙම නැත්නම් අපි ග්‍රේඩ් කරගන්න ඕන. මොකද මේකේ කුඩා පැටව් ඉන්න පුළුවන්, විශාල පැටව් ඉන්න පුළුවන්. එතකොට අපි ඒකට සීව් කරනවා. එහෙම නැත්නම් විශේෂ net එකක් ආධාරයෙන් මේ මාළු පැටව් අපි වෙනත් ටැංකියකට දාලා වෙන් කර ගැනීමක් සිදු කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ අස්වනු නෙලා ගත්තට පස්සේ අපට මාළු පැටව් දාගන්න తాවකාලික ස්ටොක් ටැංක් එකක් තියෙන්න ඕනේ. ඒකට සිමෙන්තියෙන් නැත්නම් ගල් බැම්මෙන් බැඳලා සිමෙන්ති බැඳලා හදාගත්ත ටැංකියක් ප්‍රමාණවත් වෙනවා. එතකොට ඒකට අවශ්‍ය වාතන පහසුකම් අපිට දෙන්න පුළුවන් විදිහේ පද්ධතියක් අපි සකසා ගන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් මසුන් ප්‍රවාහණයට පැය 24කටවත් කලින් අපි මත්ස්‍යස්වන නෙලලා ඒක සම්පූර්ණ තේරීමකට ලක්ලා එහෙම නැත්නම් ග්‍රේඩ් කිරීමකට කරලා ඒ ටැංකිය තුල ආහාර නොදී මස් පැටවුන් තැම්පත් කරලා තියාගන්න ඕන. ඊට පස්සේ තමයි ඇසුරුම් කිරීම සඳහා යොමු කරන්නේ. මේක ඇත්තටම විශේෂයෙන්ම වැදගත්. මොකද මේගොල්ලන්ට අපි ආහාර දීලා ඒ වගේ දේවල් අපි කරලා තිබුණොත් මස් රැටුන් ප්‍රවාහනයේදී යාලට තියෙන ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඒ වගේම ආහාර අරන් හින්දා ඒගොල්ලෝ වැඩිපුර ඒ භාජනෙම නැත්නම් අපි කියනවා එක්කෝ ටැංකිය එක හරි බෑග් එක හරි ඒගොල්ලෝ ජරා කරනවා. එතකොට ඒකෙන් ඒකේ තියෙන වතුර වල ක්වොලිටි එක අඩු වෙලා ඒගොල්ලෝ මරණයට පවාපත් වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම ඒක මතක් කරේ. ඉතින් මේ වගේ මත්ස්‍ය නිෂ්පාදන ව්‍යාපාරයක් කරනවා නම් ඔයාලට අයිඩියා එකක් ගන්න තමයි මම මේ ප්‍රැක්ටිකලි කරන මේ ගොවි මහත්තයාගේ එහෙම නැත්නම් මේ ව්‍යාපාරිකයාගේ ගොවිපළ ඔයාලට පෙන්වුවේ. ඉතින් මම අර කලින් කිව්ව විදිහේ මේ ස්ටොක් ටැංක් එක එහෙම නැත්නම් తాවකාලික තැම්පත් කරන ටැංක් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකට වතුර පුරවලා මේ විදිහට මාළු ගෙනල්ලා දානවා. මේ වගේ අපි ගොවිපළක් පවත්වාගෙන යනකොට අපේ පොකුණු වල තොරතුරු සහ වගා තොරතුරු ඇතුළත් වෙළම ලේඛනයක් සහ එහෙම නැත්නම් පැහැදිලිව පෙනෙන බෝඩ් එකක සටහන් කරලා වගේ දත්ත පවත්වාගෙන යාම අපේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඔබ මේ දකින්නේ මේ රත්නායක මහත්තයා මේ විදිහට මත්ස්‍ය ගොවිපළයේ තොරතුරු මේ විදිහට වගුවක සටහන් කරලා ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් මේ ගොවිපළ තුල මඩ පොකුණු 9ක් තියෙනවා. ඉතින් මේ 9ම තොරතුරු මේකේ දිනදා යාවත් කාලන කරනවා. ඉතින් ඔයාලට අලුතෙන් ගොවිපළක් ආරම්භ කරනකොට අවශ්‍ය පැටව් ලබා ගන්න ජල ජීව වගා සංවර්ධන අධිකාරිය ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තියෙන ජල ජීව වගා මධ්‍යස්ථාන වලින් පැටව් මිලදී ගන්න පුළුවන්. ඒ සම්බන්ධව ඒක කොහොමද කරන්නේ සහ ඒ දේවල් වලට අවශ්‍ය ලියකියවිලි සහ ඒ මධ්‍යස්ථාන පිළිලා තියෙන ස්ථාන පිළිබඳව තොරතුරු ඇතුළත් වෙනම වීඩියෝ එකක් මම කරලා තියෙනවා channel එකේ. ඒක බලන්න කියලාත් ඔයාලට මතක් කරනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලා සාමාන්‍යයෙන් ගොවිපළක අපි ප්‍රායෝගිකව කොහොමද කරන්නේ සහ ඒ පොකුණු තියෙන විදිය ඒ වගේ අයිඩියා එකක් ඔයාලට එන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ සම්බන්ධව මේ වීඩියෝ එක සම්බන්ධව සහ මත්ස්‍ය වගා සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම මතක් කරනවා අපේ channel එකත් එක දිගටම රැඳිලා ඉන්න. අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් ඔබ හැම දිනාටම සුබ දවසක්.